අයිබෝන් පවිත්‍රා. අයිබෝන් සචින්ත. තවත් ලස්සන මාතෘකාවක් එක්ක අද දවසේ අනාවරණයට සම්පූර්ණ කුම එකතු වෙන්නේ. අපි අද කතා කරන මාතෘකාව මම හිතන්නේ මේ මොහොතේ ලංකාවේ ඉන්න ගොඩක් අය සහ තාරුණ්‍ය සමාජ මාධ්‍ය භාවිතා කරන ගොඩක් අය එතකොට අන්තර්ජාලයත් සම්බන්ධව ගනුදෙනු කරන ගොඩක් කට්ටිය මේ සම්බන්ධව කතා බහකට නියැලෙන අවස්ථාවක් තමයි මේ PayPal account එක තියෙනවා. PayPal account එකක් තියෙනවා. අපි දැන් මේ ගැන කතා කරගමු. account එකක් තිබුණාට බෑ මේකේ තියෙන ප්‍රශ්න ගොඩක්. ඒ ටිකත් කතා කරගන්න ඕන. මේකේ වැඩ ටික කොහොමද වෙන්නේ කියලා. ඇත්තටම පවිත්‍ර අපි මේ PayPal සම්බන්ධව පහුගිය සතියේ මෙච්චර අවධානයක් යොමු කරන්න හේතුව මොකක්ද? ඔව් සාචිත් ඉතින් මේ දවස්වල කතා බහ වෙන්නේ ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙලා ඉන්නවා. PayPal ලංකාවේ හැමෝටම full function එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්ද කියන කාරණය එක්ක. ඉතින් අපි දන්නවා ඉතින් PayPal කියලා කියන්නේ අන්තර්ජාලය හරහා අපිට මාර්ගගත ක්‍රමයට මූල්‍ය සේවාවක් තමයි. ඉතින් අපිට පුළුවන් අන්තර්ජාලය වල තියෙන වෙබ් වලින් අපිට යම් යම් මුදල් ගනුදෙනු කරන්න පුළුවන් කාරණාවක් තමයි ලබා ගැනීම සහ ගෙවීම කරන්න පුළුවන් පහසුවෙන්ම කරන්න පුළුවන් සහ විශ්වාසදායකම ක්‍රමයක් තමයි PayPal කියලා කියන්නේ. ඕක චුට්ටක් අර ෆුල් ෆන්ක්ෂන් එක කිව්වම මේ කියන්නේ කලින් මේක තිබිලා තියෙනවා මොන ප්‍රමාණයක්ද තිබුණේ සහ දැන් තියෙන ප්‍රමාණය අතර වෙනසක්ද මේ කියන්නේ කියන කාරණාව ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කෙනෙක්ට. අපි ඒනකොට පැහැදිලි කරගමු. මොකද අපි දන්නවා මේක මේ කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින් අතර මේ සම්බන්ධව කතා බහක් තිබුණා සහ සමහර accountස් තිබිලා තියෙනවා. ඔව් සචින්ත මත කරපු කාරණා ගැන කතා කරද්දී ඇත්තටම අපිට මෙච්චර කල් පුළුවන් වුණේ මුදල් ගෙවීම කරන්න. අපිට පේ කරන්න පුළුවන් සෙන්ඩ් කරන්න පුළුවන් ඒක පුළුවන්. හැබැයි අපිට මුදල් ලබා ගැනීම කරන්න බෑ රිසීව් and withdraw කරන්න අපිට පුළුවන්කමක් තිබ්බේ නැහැ. ඉතින් මොකද ඇත්තටම මේ ඔකට සම්බන්ධ කරගන්න එපා. මේ බැංකු හරහානේ ඔක වෙන්නේ ප්‍රධාන බැංකු හරහා එන්නෝනේ මේ මුදල් අපිට ලබා ගැනීමේ හැකියාවක් තිබ්බේ නැහැ. ඉතින් මේ නිසා ගොඩක් දෙනෙක් ඇත්තම කතාවදී සචින්ත ගොඩක් ආණ්ඩුවල ඕක තමයි යෞවනයන්ගේ වෝට්ස් ගන්න බලාපොරොත්තු වෙන්නේ PayPal ලංකාවට දෙනවා. මට මතක ඇති ඇතැම් ගායකයෙක් එක්තරා පුද්ගලයෙක් මතකද කිව්වා මේ මෙන්න මේ කියන මේ මම නමත් එකම කියනකො ඉරාජ් එකපාරක් කිව්වා කියලා විමල් වීරවංශගේ පෝස්ට් එකකට අපිට PayPal ඕන කියලා දාන්න. එතකොට අපිට PayPal හම්බෙන්නේ එච්චර ලේසි විදිහට තමයි කිව්වේ. ඉතින් ගොඩක් දෙනෙක් ඒකට ඒ විදිහට උත්තරයක් දුන්නා. ඉතින් ඔය විදිහට ක්‍රම වලට මිනිස්සුන් තාරුණ්‍යව රවට්ටත් හිටියා. ඉතින් ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුණා අපිට PayPal හම්බ වෙයි කියන එක. ඔය කියන වටපිටාවත් එක්ක තමයි මෙන්න මේ විදිහට ආවේ අපිට PayPal හම්බුණා කියන්නේ පහුගිය 24 වෙනිදා. ඒකමද ඒ කාරණාවේදී අපි මතක් කරනවා දැන් වර්තමාන වෙනකොට අපේ රටේ ගොඩක් අය මේ සමාජ මාධ්‍ය එක්ක ගත්තාම සෝෂල් මීඩියා එක්ක ව්‍යාපාර බිස්නස් එතකොට දැන් බ්ලොග්ස් පටන් ගත්තොත් ඒ ජනප්‍රිය චරිත විදියට මේ විදිහට හම්බ කරන්න පටන් ගන්නවා. ඒකද මේගොල්ලන්ගේ මුදල් ලබා ගැනීම සඳහා මේ ලොකු අරමුණක් තමයි මේ වගේ කිනුමක් සාදා ගැනීම. ඒකේ තියෙන පහසු ඒගොල්ලෝ ගන්න උපරිම උත්සාහ කරන අවස්ථාවක තමයි ඔය කිව් විදිහට ඉතින් ගවර්න්මන්ට් එකක් දේශපාලනයක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න උත්සාහ කරන්න මේගොල්ලන්ගේ අදහස ලබා ගන්න මේක අපි ඔබට දෙනවා වගේ කතා. ඔව් දැන් කියන්නේ ඔව් ඒ කියන්නේ අද ඉඳලා අපිට මේ පුළුවන් වෙනවා අපිට මුදල් ලබා ගැනීමේ කාර්යයත් අපිට කරන්න පුළුවන් කියලා සමාජ මාධ්‍යවල ගියා. ඉතින් මේකට ඇත්තට මුල්ුණේ මොකද්ද කියලා අපි හොයන්න බලුවා. ඉතින් සචින්ත. එතකොට ඒ වෙලාව අපි දැක්ක දෙයක් තමයි අපිට මේ බැංක් එක මේ බැංක් account එක link කරන්න පුළුවන් වුණා PayPal dashboard එකේ. link කරන්න පුළුවන් නෙවෙයි මේ ඒකේ මේ බැංක් link කියන එක තිබ්බා. mention වෙලා තිබ්බා. ඉතින් ඒක හැබැයි ඒක ක්ලික් කරාම අපි ඔය කියන දවසේ අපි පරීක්ෂා කරාම ක්ලික් කරාම ඒක ආයි රීඩිරෙක්ට් වෙන්නේ ඩෑෂ්බෝඩ් එකටම තමයි කියන්නේ ඒක අවස්ථාව දීලා නැහැ. ඉතින් අපි කෝකරත් තවදුරටත් තහවුරු කරගන්න අපි බැලුවා වෙනත් රටක. අතන කියනවා පිලිපීනයේ හදපු account එක ගොඩක් අය අතන මෙතන වක්‍රාකාරව වෙන වෙන රටවලින් account සදා ගන්නවා. ඉතින් අපි එහෙම account එකකින් පරීක්ෂා කරාම මේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන functions අපේ නැහැ. අපි ඇත්තටම තියෙන්නේ අර අපි කලින් කරා වගේ buy and send විතරයි අපේ තියෙන්නේ. ඉතින් මේ කියන කාරණා අපි ඇත්තට පරීක්ෂා කරලා දැන් ඔබට මේ තීරිය දිස් වෙනවා. අපි බලපු විදිය. එතකොට මෙතනදී ඔබ දකින්න පුළුවන් මේ ෆන්ක්ෂන්ස් ටික වෙන රටවල මම මේ කියපු විදිහට පිලිපීනයේ සහ තව වෙනත් රටවල ඔයාලත් බලා ගන්න පුළුවන් accounts තියෙනවා නම් නැත්නම් යාළුවන්ගෙන් තියෙනවා නම් ඒව බලා ගන්න වෙනත් රටවල මෙන්න මේ කියන ෆන්ක්ෂන්ස් තියෙනවා. එක එක රටවල ගන්න වෙනස් වෙනවා එකත්. ඉතින් අපිට නැහැ ඒ කියන කාරණාව. ඒකම අපිට තවදුරටත් තහවුරු කරගන්න අපේ අසල්වාසි රට ඉන්දියාව අපි බැලුවා. ඒගොල්ලන්ටත් කොහොමද වෙලා තියෙන්නේ කියලා ඒ රටේ දෙකෙන් මෙන්න අපේ රට PayPal එකේ තියෙනවා සඳහන් වෙලා තියෙන හැබැයි ෆන්ක්ෂන් එකේදී අර කියන buy and send විතරයි තියෙන්නේ. ඉතින් ගිහිල්ලා මේ ඔබට බලන්න පුළුවන් ඇත්තටම මේ දැන් උඩ තිරිය දෙස්වේ ඉන්දියාවේ තියෙන කැටගරි මොනවාද කියලා මේ යටතේ තව කැටගරි ගොඩක් තියෙන මෙන්න මේ කාරණා කරන්න පුළුවන්. ඒ වගේම ඇමරිකාවේ වගේ රටකට ඒගොල්ලන්ට කොච්චර දුරට ඒ ඩෑෂ්බෝඩ් එක කියන්නේ ඒක PayPal එක ඇතුලේ
කොච්චර ගනුදෙනු කරන්න පුළුවන්ද කියන අවස්ථාවන් ගණනාව මම හිතන්නේ ඇමරිකාව වගේ රටකට ගියාම වැඩි. අනිවාර්යයෙන්ම මොකද ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා ඒගොල්ලන්ට. ඉතින් ඒවත් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් අපි දැන් මේ කාරණා මොකද අපි දන්නවා PayPal ඇතුළේ ලංකාව මොකද අපි දැන් අර PayPal එකේ AI assistant කෙනෙක් ඉන්නේ. අපි එතනත් ප්‍රශ්න යොමු කරලා බැලුවා මොකක්ද අපේ ලංකාවට හම්බ වෙලාද කියන කාරණා කිව්ව. ඉතින් ලංකාවේ එවන ඒකේ ආන්සක තිබ්බේ ලංකාවේ නීතිමය ගැටලු නිසා ඒක ගොඩක් හරි අමාරුයි නිසා අපිට ඒක තාම ලංකාවට දීලා නැහැ කියන කතාව. ඉතින් කෝකට මේක හරිම තොරතුරු අපිට ගන්න පුළුවන් වෙන්නේ මහා බැංකුවේ ඉන්නේ. අපි මහා බැංකුවෙන් ගැන විමර්ශනය කරා. විමසීමක් කළා. ඒතර ඕන්න අපිට සඳහන් කරපු දේ තමයි නිල වශයෙන් කියන්න බෑ. හැබැයි මේක ගන්න අපි ගොඩක් try කරනවා. ඉතින් ඒතර පොඩි ඉඟියක් දුන්නානේ. නිල වශයෙන් කියන්න බෑ. ඒ කියන්නේ නිල වශයෙන් කියන්න බෑ නේද? මොනාරි නිල වශයෙන් දෙයක් වෙනවනේ. නේ ඉතින් ඒ කාරණාව අපිට ඔබට මම මතක් කරනවා. ඉතින් තව දුරටත් තහවුරු කරගන්න. ඊට පස්සේ අපිට යන තියෙන ඩිජිටල් අමාත්‍යාංශයට තමයි. ඉතින් අපි ඕන්ගෙන් මේ ගැන විමසීමක් කරමු මාධ්‍ය ලේකම් ප්‍රියව සම්බන්ධ කරගත්තා. ඒතර ඇය කිව්වෙත් නිල වශයෙන් 24 වෙනිදා වෙනකන් නිල වශයෙන් අපිට PayPal සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී මට්ටම අපිට තාම හම්බ වෙලා නැහැ කියන කාරණාව කිව්වා. හැබැයි අර තවම අද වෙනකන් කියන වචන වලින් අපිට තේරෙන මොන හරි අන්දයක් ළඟදී වෙයි කියලා. හැබැයි අපිට එහෙම අනුමාන කරලම අපිට කියන්න බෑනේ. මොකද අපි කරුණු පරීක්ෂකයෙක් විදිහට අපිට මෙහෙම ඔබට කියන්න පුළුවන් මේව වෙන්න පුළුවන් කමක් තියෙන. හැබැයි කවදද කියන කාරණාව අපිට කියන්න බෑ. අනිවාර්යයෙන්ම ළඟදී වෙයිද කියන එක කියන්න. හැබැයි අපිට මහා බැංකුව වගේ දෙයකින් අපිට තොරතුරක් ගත්තී ඕන්ගේ තහවුරු කිරීම වටිනවා. මොකද අපි දන්නවා ඉතින් අර නීතිමය ගැටලු තිබ්බා නේ මහා බැංකුවේ ඉතාමත් හද රෙගුලාසි භාවිතා කරා. ඒකට හේතු තියෙනවා. ඉතින් විවිධ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ සියලු දේවල් වලට අවශ්‍ය නියාමනයන් සකස් කරලා මේ දේවල් අනිවාර්යයෙන්ම රටකට හඳුන්වා දෙන්න. සහ අනිත් එක අපිට ඉතින් පැහැදිලිවම අපිට කියන්න බැරුණාට ඒ මොහොතේ තියෙන කාරණා අපිට පැහැදිලිව කියන්න පුළුවන්. හැබැයි අපි බලාපොරොත්තුෙන් ඉන්නවා කියන එක කියන්න පුළුවන්. ඔය ඒක ගොඩක් වටිනවා. අපේ මේ විශේෂම තරුණය අය ගොඩක් ගනුදෙනු කරනවා සහ අපිට රටවල් වලට උන් සේවය සපයනවා. ඉතින් දැන් අපි ගොඩක් වෙලාවට අපේ රටින් පිට රටවල් එක්ක අපි දැන් සම්බන්ධතාවයන් ගොඩක් හදාගෙන සහ වෙන එක රටවල් වලට විදේශිකයන්ට අපේ අය සේවය කරනවා. ඉතින් මේ මුදල් ලබා ගැනීමේදී අපිට ගොඩක් පහසුයි. ඉතින් මේ දැන් ඇත්තටම PayPal කියලා කියන්නේ තව ඉදිරියේදී ඕන් අර බැංකුවක් විදිහට ඔන්ලයින් බෑග් එකක් විදිහට ස්ථාපිත කරන්න ඕන්ගේ බලාපොරොත්තු තියෙනවා කියලා ඕන්ගේ වෙබ් අඩවියේ සඳහන් වෙලා තියෙන සචින්ත. ඉතින් මේක ඇත්තටම විශ්වාසදායක විදිහට හැමෝම රටේ හැම දෙනෙක්ම කියන්නේ ලෝකයේම අත්‍යවශ්‍ය ජනප්‍රියම ප්ලැට්ෆෝම් එකක්. මේ විදිහට තමයි PayPal හඳුන්වලා දෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපිට නොදුරු අනාගතයේදී ඒක මේ හරි විදිහට හම්බ වෙලා පුදු ඩිජිටල් අමාත්‍යාංශයේ පස්සේ අපි මේ විමර්ශනය කරාන් පස්සේ ඕන ප්‍රෙස් එකකදී කියලා තිබ්බා. ඔව් මේකේ ප්‍රවණතාවයක් තියෙනවා හම්බ වෙන්න ළඟදීම. මොකද දැන් අර අපිට එහෙම හිතෙන්න පුළුවන්. මොකද ලින්ක් නොවුනත් ඒක ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා කියලා කියන අනිවාර්යයෙන්ම මේක මොන හරි දෙයක් පෙරලියක්. හැබැයි මෙතෙක් අද ඉඳලා හම්බුණා කියලා දාපු පෝස්ට් එක වැරදි ඒ වෙලාවේ. ඉතාලම හම්බුනේ නැති නිසා. ඉතින් අපි බලාපොරොත්තු වෙමු අපිට PayPal ළඟදීම හම්බ වෙයි කියන බලාපොරොත්තුෙන් අපිම හැබැයි අසත්‍ය තොරතුරු කොමාරු කරගන්න එපා. පොඩ ඉවසන් ඉන්න. ඔබේ අවශ්‍යතාවය රජය තේරුම් ගන්න. සමහරක් විට මේ දේ අපිට සලසලා දෙන්න පුළුවන්.